Yo guys මොකද වෙන්නේ ඔන්න අලුත් වීඩියෝ එකක් අද අපි ගෙනල්ලා තියෙන්නේ ගොඩ කාලෙකින් අපිට ෆුල් වීඩියෝ එකක් කරන්න බැරි වුණ හින්දා අද අපි වෙනස් විදිහේ වැඩක් කරන්න අපිත් එක්ක සෙට් වෙලා ඉන්න අපේ ඩිලා බ්‍රදර් හැමෝම දන්නවා ඇති අද අපි පොඩ්ඩක් වෙනස් විදිහේ වැඩක් කරන්න හදන්නේ ෆුඩ් චැලෙන්ජ් එකක්. ඒතකොට අපිට වැඩේට අද ගෙනල්ලා තියෙන්නේ කොරියර් රාමෙන් එක මේ කොත්තුමියකින් දාන්නේ try කරලා බලන්න හදන්නේ මේක විනාඩි 2ක් ඇතුළත කන්න ඕනේ අපි දෙන්න චැලෙන්ජ් එක කරන්න ඉතින් දෙන්න දෙක ගානේ බෙදාගත්තා. මේක කන්න විනාඩි 2 එකමාරක් ඇතුළත කන්න ඕනේ. මේක ගයිස් විනාඩි එකමාරක් ඇතුළත කන්න ඕනේ කියන්නේ. ගයිස් මේක මේ විනාඩි එකමාරක් ඇතුළත කොත්තුමිය දෙකක් කන්න ඕනේ එක්කෙනෙක්. මේයි මායි තමයි කන්න දන්නේ. ඒතකොට අපි කුකා ඉල්ලවා වෙන්න අපේ පොඩි බ්‍රදර් තමාද මෙයාට කුක් සදුෂ්ක තමයි අද අපිට මේ කොත්තුය හදලා දෙන්නේ. කොත්තු නේ සදුෂ්ක තමයි අද මේ රාමෙන් එක හදලා දෙන්නේ. මොනවද මේකට දාන්නේ? අද දාමු අපි බිත්තර තියෙනවා 9 මිනිස් තියෙනවා 9 මිනිස් දාන්න තියෙනවා 9 මිනිස් තියෙනවා තක්කාලි තියෙනවා ලුණු එහෙම තියෙනවා. මේක පොඩ්ඩක් සරගලා දෙන්න. මේකයි ඒකේ අපි බිත්තර මුල්සයේ ගමු. මම හිතුවේ ආප්ප දාන්න කියලා. එතකොට guys මේක පොඩ්ඩක් සරයිනේ. අපි ඉන්න මේක කාලා බොන්න ගෙනාවා චෙලෝ යෝගට් ඩ්‍රින්ක් එක. ඔයාලා try කරලා බලන්න මේක රසයි කියනවා. මාත් මේක පාවිච්චි කරනවා මේක නෙවෙයි. මේක එනවා තමයි ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එක. එහෙනම් මේ හදාගමු නේද? එහෙනම් guys අපි වැඩේ පටන් ගමු. ස්ටාර්ට්. සදුස්ක බ්‍රෝ මේ වැඩේ පටන් ගත්තා මම තමයි හෙල්පර්. මං කිචන් හෙල්පර්ද? හෙල්පර්. අරගෙන ඉන්නේ මොකද? වීඩියෝ එකක් ගන්න. මේක දාගන්න. මොන්දාන? අරගෙන. හරි මේක කාගේද? ඒක අරයාගේ. කාගේද මේ අපේ විහාන්ගේ travel cook food ගේ තමයි මේ තාච්චිය. මේක මගලු. මගේ තාච්චිය නම් පොඩි guys. මට පොඩි එකක් තමයි දීලා තියෙන්නේ. තාච්චි විතරයි පොඩි. මේ මොකද්ද? ඔයිල් එක. ඒක තමයි තෙල් එක. මේක? ඒක 9 මිනිස් එක. ඒ කියන්නේ මේ 9 මිනිස් එක ගොඩක් සරයිද? ඒක සාමාන්‍ය සරයි. බ්‍රෝ ඉක්මන් කරන්න රෑවි ගෙනින්නේ. බලන්න කුක් සුපිරි කුක්. වව්. සමානද? අපි සමානව දාගන්න. සුවර්? ඔව්. දෙන්නට. ඔයාට වැඩි වුණා කවන්න නෑනේ. නෑ. ඔයානේ challenge බාර ගන්න. challenge මම බාරගත්තේ. මෙයා සර ගන්න කැමතියි කියලා. හින්දා මෙයාට පොඩ්ඩක් වැඩිපුර සර දෙමුනේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කියලා තිබ්බා මේ රාමෙන් නූඩල්ස් එක සරයි කියලා. සරයි try කරන්න කියලා නේ. මෙයා ගොඩක් අය ඉල්ලා තිබ්බලු. මොකද කියන්නේ කැමරාමල්? දෙමුනේ. දොමෙන් යන්න දෙන්න. දොමෙන් යන්න දෙමු මේ නුවර මොකද කරන්න? නුවරින් දොමෙන් යන්න උනවා කියන්නේ. හැමදාම මේ චැලෙන්ජ් බාර ගන්න නැත ගෙදරට අපේ ගෙවල් වල ගෙන්නගෙන නුවරට ගෙන්නගෙන වැඩේ කරගමු. කොහොම නේ? මේ කුස්සල ගත්ත පැත්තෙන් මේ පැත්ත දැම්මා. යෝ ගයිස් ඔන්නේ දාන්නයි හදන්නේ දැම්මා. ඒකත් දැම්මා. ඉතින් මට නම් බයකුත් දැනෙනවා. යෝ ගයිස් බඩු රෙඩි වෙනවා. පිස්සු හැඳ ගන්න මේක. හැඳ කරගෙන හැඳ. ඩිලා ඔයාලා මොකද කියන්නේ ඉතින් මේක ගැන? මේක මගේ. මේක මේ travel cook food ගේ මට මිරිස් වැඩිපුර දාලාද කොහෙද? චෙප් වැඩිපුර දාලාද? මේ සමාන. ෂුවර්ද? ෂුවර්. මම කියලා සමානව දාලා තියෙන්නේ. මට නම් ෂුවර් නෑ පොඩ්ඩක් අෂුවර් නෑ. එයා ගියාලෝ මෙයා. පිස් දාන්න යන්නේ. කියලා මිරිස් දා ගන්නවා. ගයිස් මේක ඩිලාගේ එක. නෑ මේක මගේ. ගයිස් මේක මගේ. ආයෙම ඒක. ඒ මට අඩුවෙන් දානවා. ඊ වැඩිපුර දානවා ඔයි. ඇති. ගයිස් මේ ඉන්නේ සැබු නමුත්තා. මෙයා පුදුම සහයෝගයක් දැක්වුවා ආපු දවස් ඉඳලා. වීල් එකේ හට්ටත් අතර යනවා මෙහෙටත් අතර යනවා. තෑන්ක්ස්. ආදරේ. අය දවස් එකයිදී අනිවාර්යෙන් සෙට් වෙමු. what's that මොකද්ද මේ? දැන් තෙල් එක දා ගන්නවා මිරිස් ටික දා ගන්නවා. මේ මොන මිරිස්ද? 9 මිරිස්. 9 මිරිස්. මං කාල් දානද? ඒ ගයිස් සුවඳ කොහොමද නේ? ඔව්. ගයිස් ඔයාලා මේක ඇවිල්ලා travel cook food ගේ එක නෑ. මගේගේ 9 මිනිස් වැඩි වගේ නෑ. මේ අකෝ අර වැඩ කරන්නේ. සුකා. චෙෆ් ෆොරවර්ඩ් කරනවද කොහෙද? ගිය අතරේ මිස්ටර් ඩිලාට පගාවද? දීලා තියෙනවා. ඩිලාගේ කර දාන්න ඩිලාගේ. මම ඔයාලට ගාන දුන්නානේ. මේක දැන් අපි හොඳින් හෙදවමු. ඒතකොට කණ්ඩල් ලේසි සරත් ඇරි නියමට වදමුණ දෙනවා. ඩිලාගේ හොද්ද වැඩි.
මයි හොද්ද මේ බලනවා. දිලාගේ හොද්ද. දිලාට අපිට දිලා මූ පගාව අරගෙන මූ හොර වැඩ කරන මොකද ඔයාට උඩ ගන්න ලේසියෙන් දෝ හොදි. හොදි වැඩි වගේ. ඔයාලගේ මේක හින්නලා ගෙවල් වල වෙඩින්න ඕනේ එහෙම. ඔයන්න ඕන නම් මෙයාට කෝල් එකක් දාන්න. කියන්න ඕන. නම්බරේ තමයි කියාගෙන යන්න. තුම දාලා නම්බරෙන් යවල. ඔන්න 77777707 මොකද්ද? note 00000010. අයියෝ 010 මේ සුපිරි සබක් තමයි දෙන්න හදන්නේ මේකයි මේක මේ කියන්නේ බුබ්‍රෝගේ travel cook food ගේ ඒ මගේ එක මිනිස් වැඩි වගේ ඈ. ඒ වාගේ ලස්සරයි සාධාරණයි. මේක ආයිද මේක පගාවරගෙන. කුකා පගාවරන් කියන මම වෙනියන්නේ මේ බලපන්. ගයිස් මාර සුවඳක් ඉන්නේ බඩ පපු දාලා යනවා වගේ ගයිස් චෙප් ගෙනාවා මොකද්ද චෙප් මේ රාමෙන් නූඩල්ස් රාමෙන්. මේ මොකද්ද උල්සාය එකක් තියෙනවා අර පොඩි අර කිරිබිය එකක් දෙනවා කිකෝ ඔය එකයි වතුර එක තියෙනවා මෙයාගේ කිරිබිය මේක මෙයාගේ තියෙනවා මගේකෝ මගේ වැඩ ගන්නවා. මේ ගයිස් හැන්දක් දෙන්නද හැන්ද දෙන්න අතින් තමයි අතින්ද ගන්න වෙන්නේ මේක විනාඩි කීයද මේ කන් දෙන්නේ විනාඩි එකමාරෙන් කන්න ඕනේ. ඒ කියන්නේ අඩුම වැඩිපුරම කණ එක ගෙන දිනු ඒ කියන්නේ විනාඩි ඕකේ එන රෙඩි වෙන්න ගයිස් අපි කාලිමුත් විඩියක් කරා ඒකෙත් මන් දිනුවා මේකත් කොහමද දිනුවා ස්ටාර්ට් කරන්න ස්ටාර්ට් කරන එක පෙන්නනවා ඔන්න. දෙකයි තුනයි Oh well. Ini awal. Ini saya kamu ya. Ini kuku. ගයිස් ගණන් ගන්න බා Ini dari amal. මෙන්න මුකාල Soal අම්බු itu. කන් ගහිමිට කාපා මීර Ada di lantai. මේක දෙන්නට කන්න බෑ මොකද මොන කරෝ තව කොච්චර ආසන නබ්බයම් Dalamnya? Ada yang kau dia tak? Pennen. දෙන්නටම කන්න බැරි. හ්ම්වා. ඔක දැන් පැත්තකින් පෙන්නගෙන තියන්නේ. මාසිබල අමාරු. මෙයා කල්වන්. නිවරයි. ආත්පා අම්බු ඉන්න බෑ දෙන්නම බැලුණා. අපේ ඩිලා කාලා තින්නේ මෙච්චරයි. අපේ ට්‍රැවල් කොක් කාලා තින්නේ මෙච්චරයි. සාමාන්‍යයෙන් දෙක බලද්දී ඩිලා කාලා වගේ පේනවා. අම්බෝ ගයිස් මේක නම් මාරම අභියෝගයක් කඳු වෙනවා ජෙබ් මේ මොකක්ද දන්නේ අමාරුයි. ඒ අය කන්න බා කවුද විරු චෙප් කියන්නේ. චෙප් කියනවා බං උඩ ඉන්න ගයිස් අම්බෝ චෙප් මේ කරලා දෙන්න මෙලා විනාඩි දෙකක් දෙන්න බෑද චෙප් පීසි දෙනවා අම්මා මම අවසානක් කෑ ඉවරලා දැන් තරන් කිව්වන හරිනේ කවුද දිනන්නේ? කවුද අද තරගෙන් දිනන්නේ ඩිලන් ඕ ඒ ගයිස් කවුද දිනේ ඩිලන් යා ගයිස් යාම තමයි දිනුවේ කවුද දිනේ අද වැඩේ look at the camera please hey guys a travel cookbook please look at the camera and say the rice win යා kira අද වැඩේ ඩිලා වින් කරා අපි පාරට යන්න කන්න බෑ guys මට හිතේ shape එක ගන්න පුළුවන්ද ඈ වට්ටම සරයි අම්මේ සරට දුන්නා මාර සරත් තියෙන්නේ මාර පන්න ගත්ත තිබුණේ එකේ ගයිස් කොහමද ඩිලා වැඩේ වින් කරා ඔයා හිතාගන්න විනාඩි කමාරට ගාමකට කනවා කියන හිතා ගන්නත් බෑ ඒ වුණාට මේ දැනෙන දේ අසාධාරණයි ඒ අසාධාරණයි අසාධාරණයි නේ අපිට මට හිතෙන්න අපි විනාඩි 5ක් දාන්න තිබ්බේ එහෙම කනවද එපා
guys, Boss, man namne logo. what are it? Challenges. Guys, challenge is complete. कौन win करे? Dila. कौन win करे? Dila. कौन है? Dila. Mister? Mr. Dila. कौन win करे? Mr. Dila. Aha. Aha. Nice challenge.